තමසේ හිතුවද යකෝ මම මේ පරිමෝල් මීහරකෙක් කියලා? ඔය වගේ බොරු පිළිගන්න තවත්? තමසේ දැන් අදත් හදන්නේ මේ කරපු වැරද්දත් අර ඉදා අපේ කාර් එක ආපු දවස් වගේ බොස්ගේ නම විකුණලා බේරෙන්න. නිදහසේ ඔබේ ගමන යන්න අපි ඉන්නව ළඟින්ම. AIA Insurance. Baby Shermin liquid soap. බබ්ලි බබ්ලි හැපි බර්ත් එකකට. සර් අනේ සර් මට සමාව වෙන්න තමසේ මගෙන් සමාවිල්ලට තරම්වත් සුදුසු මිනිහෙක් නෙමෙයි. මට කියනවා මිනිහා කොමගේ දුව. මගේ අකවසන තෝ කියපන් මිනිහා කොමගේ දුව. සර් මම දන්නේ නැහැ සර් මම ඇත්තටම දන්නේ නැහැ සර් මිස් කොයිද කියලා මම දන්නේ නැහැ සර් මම මිස්ටර් කරදරයක් කරන් හිතාගෙන ගිය ගමන් නෙමෙයි සර් මේක ඇත්තමයි සර් මම මිස් හොයලා සර් බැරි මතන මම කොළඹට ආවේ සර් මම කාටරි වැඳලා හරි මම මිස් හොයා ගන්නවා කියලා මම කොළඹට ආවේ සර්. මට කිසි දෙයකින් දැන් වැඩක් නැහැ. මට ඕනේ මගේ දුව විතරයි. මට කරුණාකරලා කියනවා මගේ දුව කොහෙද කියලා. තමසේ මට පුළුවන් තරම් බොරු කරේ. තමසේ කියලා හොයාගත්ත නම්බරේට මම ගත්තා තමසේ මට ආන්සර් කරේ නැහැ. මට ඇත්ත කියනවා. කොහමද දුව? සර් මාව මේ වෙලාවේ විශ්වාස කරත් නැතත් සර් මම මේ කියන්නේ ඇත්ත සර් මට වෙන කියන්න දෙයක් නැහැ සර් මං දන්නේ නැහැ සර් මිස්ටර් මොකද්ද උනේ කියලා සර් මම මේ වෙලාවේ සර් මිස්ටර් හොයාගන්න මම මැරෙන්න උනත් ලෑස්ති සර් ඇත්තමයි සර්. තමසේ කියන ඔය බොරු වලට මම තවත් රැවටෙන්නේ නැහැ. මෙච්චර කාල රැවටුණා. ආයෙ රැවටෙන්නේ ආයෙසයි. තමසේ මේ විදිහට හරි හම්බුනේ නැත්නම් මම පොලිසියත් එක්ක තමසේලා ගෙදර යන්න හිතාගෙන හිටියේ. අපේ ගෙදර? ඔව්. මම ගියා දවසක් තමසේලා ගෙදර හොයාගෙන. ඒතර මග පිස්සෙක් හිටින්ද මට ඒ ගමන යා ගන්න බැරි වුණා. හැබැයි මේ පාර තමසේ ලොකු අමාරුවක වැටෙන්න යන්නේ. මට තමසේ හිරිය දාන එක එච්චර මහා ලොකු වැඩක් නෙමෙයි. ඒත් මට දැන් ඒ වෙලාවේ වැඩක් නැහැ. මට ඕනේ මගේ දුව විතරයි. දැන්වත් මට කරුණා කරලා පැහැදිලිව කියනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. මට ඒක පිළිගන්න පුළුවන්. මට විස්තර ඇතුව කියනවා කරුණා කරලා. සර් ඇත්තටම සර් දැන් ඊයේ මිස් වැඩේරලා සර් වාහනේට ආවේ නැහැ සර්. පස්සේ මම මේ වාහනේට ආපු නැති නිසා මම මිස් හොයන්න ගත්තා. ඒ වෙලාවේ තමයි සර් කතා කරේ සර්. දැන් සර්ට සර්ව බය කරන්න බැරි නිසා සර් මම මේ ඒ වෙලාවේ එහෙම දෙයක් සර්ට කිව්වේ. දැන් තමසේ මට කිව්වනේ තව කට්ටියක් ගියා කියලා. තමසේ එක වෙලාවට එක ඒවා කියන්නේ. නෑ ඒක මිස්මයි කිව්වේ සර්. මිස් කිව්වේ ඒ කියන්නේ මට මිස් කලින්ම කිව්වා සර් දැන් මිස් මේ ගමන තනියෙන් ආවා කියලා ගෙදරින් දැනගත්තොත් එහෙම සර්ලා බණී කියලා බයට මේ මිස් මට කිව්වා මේ එහෙම කියන්න කියලා සර්. අනේ සර් මම මේ මිස්ව පාවලා දෙනව නෙමෙයි. සර් මේ අන්නු සර් මං ඇත්තම කියන්නම්. මං ඇත්ත කියන්නම් සර් මං කවදා හරි සර් මේ ඇත්තට මුණ දෙන්න ඕනේ මං ඒ නිසා මං ඇත්තම කියන්නම් සර්. හරි කියනවා. මට ඇත්ත තමයි දැනගන්න ඕන කරලා තියෙන්නේ. ඔව් මම ඇත්තම කියන්නම්. මිස්ටර් ජයනාත් මම මංජිත නෙමෙයි. මම තමයි කෙවින් ඩිෆොන්සේකා. හිතුවද යකෝ මම මේ පරිමෝල් මීහරකෙක් කියලා? ඔය වගේ බොරු පිළිගන්න තවත්? තමසේ දැන් අදත් හදන්නේ මේ කරපු වැරද්දත් අර ඉදා අපේ කාර් එක ආපු දවස් වගේ බොස්ගේ නම විකුණලා බේරෙන්න. මිස්ටර් ජයනාත් මං කියන දේ පොඩ්ඩක් අහන්න. මම මංජිත නෙමෙයි. මම මංජිත වගේ පෙනී හිටියට මම මංජිත නෙමෙයි. මම තමයි කෙන් ඩිෆොන්සේගේ එකම පුතා කෙවින් ඩිෆොන්සේකා. තමසේ දැන් අපිට ඔය වගේ බොරු තව කොච්චර කියන්න බලාපොරොත්තු වෙනවද? ඊපස්සේ මේ මම අද ඔබව ඉතුරු කරන්න. මම අද ඔබ පොලිසියට පාර දෙනවා. පොලිසියෙන් මට ගහලා නෙමෙයි අම ගහලා හරි මට මගේ දුව හොයලා දෙන්න. යන්න පොලිසියට. යන්න පොලිසියට යම මම පොලිසියට බේර ගන්නවා. මිස්ටර් ජයනාත් මං කියන දේ අහන්න. මොනවද අහන්නේ? පොඩ්ඩක් අහන්න මට පොලිසිය යන්න බැරි කමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මට ඇත්තට මූණ දෙන්න බැරි කමකුත් නෙමෙයි තියෙන්නේ. ජයනාත් මම පොලිසියට ගියා කියලා අපිට නිම්නාමිය හොයාගන්න කිසිම වාසියක් වෙන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැද්ද මං කියන දේ? මට තේරිලා තියෙන හොඳටම යම පොලිසියට මාව විශ්වාස කරන්න. අනේ ප්ලීස් මාව විශ්වාස කරන්න මම මංජිත නෙමෙයි. මම තමයි කෙවින් ඩිෆොන්සේකා. මේ තමසේගේ බොරුව නවත්ත ගන්නවා. අනේ අංකල් අනේ මාව විශ්වාස කරන්න. හරි කියනවා. මොකක්ද දැන් තමසේට කියන්න තියෙන්නේ? අපි පොඩ්ඩක්
අපි පොඩ්ඩක් මෙතෙන්ට ගිහලා ඉඳගෙන කතා කරමු. මම පැහැදිලි කරන්නම්. ප්‍රියම